සවුරුදු 17 දී කාන්තාවෝ 8 දෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් ඝාතනය කරපු දාම ඝාතකයෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. 1990 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා ජපානයේදී තමයි ශිරයිෂි උපත ලබන්නේ. එයාගේ අම්මා තාත්තා බාල සහෝදරියත් එක්ක හැදී වැඩිච්ච ශිරයිෂිගේ පවුලට මූල්‍යමය වශයෙන් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ හරිම ස්ථාවර පවුලක්. ඒ වුණාට ශිරයිෂි කියලා කියන්නේ බොහොම නිහඬ ළමයෙක්. පුංචි කාලේ දෙමව්පියන්ගේ දික්කසාදයත් මෙයාගේ මනසට විශාල වශයෙන් බලපෑවා. උසස් පාසලෙන් පස්සේ අඩු වැටුප් සහිත ගොඩාක් රස්සාවල් කරපු මේ ශිරයිෂි තමන්ගේ සාර්ථකත්වය ගැන ලොකු කලකිරීමකින් තමයි ජීවත් වෙන්නේ. සාර්ථකත්වය හොයාගෙන යනවා කියලා ඔහු කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදි පාරක යන එක. ඒ අනුව මුදල් හොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහු කරන්නේ ටෝකියෝ වල රෙඩ් ෆෝන් එකක ලිංගික ජාවාරමට පිවිසෙන එක. ඒ අනුව ඔහු 2017 දී එක්තරා අවස්ථාවක ලිංගික ජාවාරම් වලට සම්බන්ධයි කියලා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ඒ වුණාට ඒක ඔප්පු කරන්න පුළුවන් විදිය සාක්ෂියක් හම්බ වෙච්චි නැති නිසා ඔහුව රිලීස් කරනවා. ඉතින් මේ ඇරස්ට් එකත් එක්කම ඔහු තවත් ටිකක් හුදකලා වෙනවා. ඉතින් ඒ නිසා ඔහු ගොඩක්ම වෙලාවට ඉන්නේ සෝෂල් මීඩියා වල. දවසේ වැඩි හරියක් අන්තර්ජාලයේ සැරිසරපු ශිරයිෂි හැංගින් ප්‍රෝ කියලා ට්විටර් account එකක් හදා ගන්නවා. මේ account එක හරහා නිතරම ප්‍රකාශයට පත් කරන්නේ මම මානසිකව වැටිලා ඉන්නේ, මට සියදිවි නසා ගන්න හිතෙනවා වගේ දේවල්. ඉතින් ඔහු වගේම තමන් මානසිකව වැටිලා ඉන්නේ, තමන් සියදිවි නසා ගන්න කැමති, ගොඩක් දුකින් ඉන්න, තමන්ගේ දුක සෝෂල් මීඩියා හරහා ප්‍රසිද්ධියට පත් කරන තරුණියන් ගැන තමයි ඔහු ගොඩක් අවධානයෙන් ඉන්නේ. ඔවුන්ව ගොඩක් ඉලක්ක කර ගන්නවා. ඉතින් මේ විදිහට ටික දවසක් ඔවුන් සමග මිතුරු වෙලා, ඔවුන් එක්ක කතා බහ කරලා, පවුලේ කට්ටියගෙන් පවා ඈත් කරලා, ඕන දෙයකට තමන් ඉන්නවා කියන විශ්වාසය ඇති කරලා ඔවුන්ව තමන්ගේ අපාර්ට්මන්ට් එකට ගෙන්න ගන්නවා. මේ විදිහට ආපු ඔහුගේ පළවෙනි ගොදුර තමයි මිසුකි කියලා කියන්නේ. ඉතින් ඔහුට කොච්චර ආදරෙන් බැඳලා හිටියද, ඔහු කොයිතරම් විශ්වාස කරාද කියනවනම් ඇය ඔහුට අපාර්ට්මන්ට් එකක් පවා මිලදී අරගෙන දෙනවා. ඉතින් පසු කාලීනව ඔහුගේ අනිත් අපරාධ කරන්න ඔහු මේ අපාර්ට්මන්ට් එක තමයි පාවිච්චි කරන්නේ. 2017 ඔක්තෝබර් මාසේ 21 වෙනිදා අයිකෝ තමුරා කියලා අවුරුදු 23ක් වෙන තරුණියක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා එයාගේ අයියා පොලිසියට කම්ප්ලේන් එකක් දෙනවා විශේෂ සාක්ෂියක් එක්ක. ඒ තමයි හැඟින් ප්‍රෝ කියලා ට්විටර් ගිණුමක් එක්ක ඇගේ තිබිච්ච සංවාදයකුත් පොලිසියට පෙන්වන ගමන්. ඉතින් මේ ගිණුම අයිතිකාරයා ශිරයිෂි සාහවල තියෙන අපාර්ට්මන්ට් එකට ජීවත් වෙනවා කියලා තමයි පොලිසිය හොයාගන්නේ. ඉතින් ඒ අනුව ක්‍රියාත්මක වෙච්ච පොලිස් නිලධාරීන් ශිරයිෂිව අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහුගේ අපාර්ට්මන්ට් එකට යනකොට අපාර්ට්මන්ට් එක ඇතුලෙන් පුදුමාකාර දුර්ගන්ධයක් එනවා. කාමරය පරීක්ෂා කරාට පස්සේ වයස අවුරුදු 15ත් 27ත් අතර වයස වින්දිතයින් 9 දෙනෙක්ගේ ඝාතන වලට සම්බන්ධ සාක්ෂි පොලිස් නිලධාරීන් හොයා ගන්නවා. අත්අඩංගුවට ගත්ත ශිරයිෂි කියන්නේ මේ දේවල් තමන්ගේ පෞද්ගලික සතුට වෙනුවෙන් සිද්ධ කරා කියලා. ඔහු කියන විදිහට සෝෂල් මීඩියා වලින් විශ්වාසය දිනාගෙන තමන්ගේ අපාර්ට්මන්ට් එකට මේ තරුණියන්ව ගෙන්න ගත්තට පස්සේ ඔවුන් එක්ක ටික දවසක් ඉඳලා ඔවුන්ගේ ගෙල සිර කරලා ඝාතනය කරනවා. ඊට පස්සේ අයිස් පෙට්ටියක මේ බොඩිස් නරක් වෙනකන් තියලා තියෙනවා. නරක් වුණාට පස්සේ තමයි ගෙදර අපද්‍රව්‍ය බැහැර කරනවා වගේ එළියට ගිහිලා අයින් කරන්නේ. ඉතින් මේ බොඩිස් වලින් එන ගඳ නැති කරන්න කැටලිටර්ස් පාවිච්චි කරනවා. ඔහුගේ අපරාධය පාපොච්චාරණය කරනවත් එක්කම ජපාන් නීතියට අනුව ඔහුට මරණ දණ්ඩනය හිමි වෙනවා. ඒ අනුව 2025 ජූනි මාසෙදී ඔහු එල්ලා මැරීමට නියෝග කරනවා. මේ වගේ true crime stories ගැන දැනගන්න කැමති නම් මාව follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න.